වෙනවා කියලා හිතෙනවනේ නේද? අපි මිනිස්සුනේ. ඉතින් අපිට ගොඩාක් සිතිවිලි එක එක ඒවා පහළ වෙනවා. පහළ වුණාට ඒ සිතිවිලි ඔස්සේම ඉන්න එපා. දැන් ඒව නෑ. දැන් මෙතනට ආවට පස්සේ හිතන්න ඕනේ මෑණියෝ මෙච්චරක කරපු හොඳ පමණක්. එතකොට ඕගොල්ලෝ දරුවෝ කොයි වෙලෙත් මතක තියාගන්න ඕගොල්ලෝ කරපු කුසල් පමණක්ම. ඒ කුසල් විතරක් සිහියට ගත්තම මට ලේසියෙන් ඕගොල්ලෝ සුව කරයි. ඒ වගේම ඕගොල්ලෝ මස් මාංශ වලින් දවස් 3ක් වැළකීලා ඉන්න. මම කියන්නේ වයසක අම්මලා තාත්තලාට එහෙම ඉන්න අමාරු නම් ඒ අම්මලා තාත්තලා ඉතින් ඇඟට ශක්තිය අවශ්‍යයිනේ. එහෙම කෑවට මම මුකුත් කියන්නේ යන්නේ නැහැ. මම බල කරන්නේ නැහැ. නමුත් අනිත් අයට ශක්තිමත් වෙන්න අයට පුළුවන්. නොකා ඉන්න කැපකිරීමක් කරන්න. මොන දේත් අපි කැප කරොත් තමයි අපිට දෙයක් ලැබෙන්නේ. එහෙම නැතුව නම් අපිට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. හොඳේ අපිට ආවට ගියාට කඩේ කියන විදිහට හිතන්න එපා. මෙතන ගොඩාක් ඕගොල්ලොන්ට දෙයක් කරලා තියනවා කරලා පෙන්නලා තියනවා මම. එතකොට ඒ වගේ දේවල් තියෙනවා. තව අය සමහර හිතනවනේ ඇඟවල වල අමනුෂ්‍ය දෝෂ ඉන්නවයි කියලා. හොඳද? මෙහිමයි. අමනුෂ්‍ය දෝෂ කියනවා නම් දරුවෝ මං අල්ලනකොට යම් කිසි ඉරියව්වකින් එනවා එළියට. ඒකින්ද අනවශ්‍ය නැති දේවල් හිතන්න බෑ. ඒ වගේම මම සුව කරනකොට මෙහෙදි සුව වෙලා දේවල් වලදී ඕගොල්ලෝගේ සුව නොවුනොත් එතන භූමිය දෝෂයක් ඇති. මෙහෙදි සුව වෙනවා නම් ගෙදර ගියාට පස්සේ ඕගොල්ලන්ට ඒකේ ප්‍රතිඵල අඩු වෙගෙන එනවා නම් එහෙම දේවල් වුණා 3-4 දිනකට මෙතනදී ඇති වුණා. ඒක නිසා කොයි වෙලෙත් ගෙදර බුදුපහන් පත්තු කරන්න. සහදියර ඉයන්න තුන් අල්ලන්න මල් පහන් පූජා කරන්න කරුණාවන්තව ඉන්න. එච්චරයි ඉල්ලන්නේ. අපිට බැරිම දෙයක් ආවොත් අපි ඒකට මූණ දෙමු. ඒ ඇරෙන්න නැති මනස්ගාට ඔළුවේ මවා ගන්න එපා. එතකොට ඕගොල්ලෝම සුව කරන්න මට ලේසි. හොඳද? ඒක තමයි මෙතනදි කියන්න තියෙන්නේ. ඊට අමතරව අපි 3000කට හිතාගෙන ඉන්නේ. හොඳේ. එතකොට කිලෝ අපිට 500ක් විතර යනවා. දැනට අපිට 125ක් විතර වගේ හම්බෙලා තියෙනවා. නමුත් මම කියන්නේ නෑ. මට ඉල්ලන්න බෑ. අමාරුයිනේ රටේ තත්ත්වේ. නමුත් ඕගොල්ලෝ දෙන ආධාරයක් කැමති ආධාරයක් තියෙනවා නම් අද නම් දෙන්න. මොකද අපි ලැයිස්තුව හදන්නේ. දුන්නත් නොදුන්නත් මෑණියන්ට පුළුවන් විදියට පච්චගත් ටික හදලා මෙතන පූජා කරනවා. දෙනවා. ඒක ඔයාලගේ කැමැත්ත. එහෙම ගැටලුවක් නෑ. කැමති නෑ. හැබැයි ඒ වගේම සහභාගීත්වය අනිවාර්යෙන් ආසයි. මොකද අපි මේ දෙයක් මට විතරක් කරන් යන්නේ නෙමෙයි දරුවෝ මේ කරන්නේ. මෙතන එන ඔයාලා වගේම තව එන රෝගීන් ඉන්නවා සුව වෙච්ච අය ගොඩක් ඉන්නවා. ඒ හැමෝම එතනට එනවා. ඒකින්ද ඕගොල්ලෝ ගොඩක් ඒ ගැන පැහැදෙන්න. මොකද අපි යනකොට ගෙනියන්නේ ඔච්චරයි. මොන දේ සැප සම්පත් යාන වාහන අරවා මේවා ලොකු තානාන්තර සියල්ලක්ම දාලා මේ ආත්මේ ඒව ලැබිලා තියෙන්නේ. ලබන ආත්මේ නැතුත් පව පින ඒකයි මම කියන්නේ. පව පින තමයි අපිට මේ හැම දෙයකම මූලිකත්වය දෙන්නේ. ඒකින්ද පුළුවන් තරම් කුසල් වඩන්න. කුසල් වඩන තරමටම ඕගොල්ලන්ට සුවය ලැබෙනවාමයි. ඒකාන්ත. එතන කිසිම බොරුවක් නැහැ. මේ සිව දේවතා උන්වහන්සේගේ දේව කරුණාවයි. ඕගොල්ලන්ට මම සත්‍යයෙන් කියන්නේ ඕගොල්ලෝ හරි කරුණාවන්ත වෙන්න. ඒකකොට කිසිම ගැටලුවක් නැහැ. මට කිව කරන්න පහසුයි. එහෙමනම් අපි වැඩ පටන් ගමු. ඊයේ ටිකක් තියෙනවා. ඉතින් අද මෙහෙ එනවා. මෑණියන්ට කියලා අල්ලගන්නත් දෙයක් තියෙන්නේද? හරි. පපුවේ මහන්සිය අඩු වුණා නේද? ඒක අඩු වුණානේ. බෙල්ල පිටට ආවා නේද? දැනෙත් බැරිද? එහෙනම් මකට තියාගන්න. කරපු කුසල අම්මේ නම. දෙන් බින්දුව දානව නේද ඔළුවට? හැමදාම නැගිටින්නකොම දැන් කෑම කන්න පුළුවන්. එහෙනම් ප්‍රශ්නයක් නැහැ නේ. පපුවේ මහන්සිය ඊට පස්සේ ගොඩේ ආවේ නෑ නේද? දැන් කැක්කුමයිද?
නේද? එතන රිදෙනවා. අම්මේ බෙල්ල කෙලින් කරන්නේ. අර සිය දෙයියෝ වැඳලා බෙල් එකටත් අතින් එකක් ගන්න. දැන් බලන්න මොකද රිදෙනවද? කොහෙද රිදෙන්නේ? හොඳට බලන්න බෙල්ල රිදෙනවද? එහෙ රිදෙනවද? මෙහෙ රිදෙනවද? මොනවද වෙලා තියෙන්නේ කියලා. මෙහෙමයි දැන් නැති වෙච්ච එක ආයි එන්න බෑ. අම්මා ඒක හිතන්න එපා. ආයි එයිද? අම්මට එහෙම හිතුණා නේද? ඒව නවත්තන්න ඕනේ මෑණියන්ට පේනවා. එහෙම හිතුවොත් එනවා. හිතන්න ඕනේ නෑනේ මෑණියෝ නැති කරා නම් නෑ තමා. එන්නේ නෑ. දැන් අම්මට මම ඒකනේ නැහැයි කිව්වේ නෑ. හොඳද? අම්මා හිතන්න එපා. කොහොමද එහෙම මෑණියෝ නැති කරේ? ආයි එයිද? එහෙම හිතුණා නේ? ඒක තමයි. මෑණියෝ දන්නවා. හරි කමන්නේ ඒකට හොඳේ දැන් ආයි හිතන්න එපා. ඒක තමයි ආවේ හොඳද? නැත්තම් කකුල් දෙක අතල්ලමු. වාඩි වෙන්න. මෑණියෝ කොහොමද දන්නේ නැත්තම් නේද? ඒක තමයි කියන්නේ. ඒව හිතන්න එපා. අම්මා කකුල් දෙක මොකද වෙන්නේ? විසියලා යනවද? මහත්තයා පුටුවක් නැද්ද වාඩි වෙන්න? පුතේ මේ මහත්තයාලා පොල් ගෙඩිය මොකද ඒ බලන්න. හ්ම් 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 ආ කවුද? කවුද මේ දරුවගේ ඇඟේ ඉන්නේ මේ? හ්ම් කවුද? කියන්නේ. ඔව් කවුද? කියන්නේ. කවුද මේ? ඇයි මේ දරුවට හිරිහැර කරන්නේ? මේ දරුවට ඇයි කරදර කරන්නේ? කවුද මේ? හ්ම් කියන්නේ. මෑණියන්ට කියන්නේ. මෑණියන් ත්‍රිශූල ගේන්න කලින් ගේන්න. ආ ආ ආ ඔළුව ඔළුව කෙලින්. ආ ආ ආ ආ ආ ආ ආ කියන්නේ. කවුද මේ? කවුද? දන්නේ නෑ? දන්නේ නැත්තේ නෑ ඇඟට ඇවිල්ලා ඉන්නේ. දන්නවා. ඔව් වද දෙන්නේ කවුද මේ? ඇයි මේ දරුවට වද දෙන්නේ? ඈ? ඇයි මේ? කියන්න දරුවෝ. කවුද? කවුද? ඔයා කවුරු හරි බන්ධනයක් නේද? කාගේ හරි බන්ධනයක් නේද මේ ආවේ ශරීරෙට? ආ ආ ආ මං කවුද කියලා තව පොඩ්ඩකින් අහන්නම් ඈ. කවුද කියලා තව චුට්ටකින් බලමු හොඳද? කියන්න හ්ම් 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 හ්ම්
À, ừm, ừ, à, à, ừm, 음. හරි මං ගන්නම් තව චුට්ටකින් එළියට දැන් පිපිනා මං එළියට දෙනවා ආහා හ්ම් අනේ තව පොඩ්ඩක් ඉන්න දැන් මෙච්චර කල් වද දුන්නානේ මේ ශරීරෙට ආ හ්ම් හ්ම් ආ හරි හ්ම් 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 ආ හ්ම් 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 අද යන්න ඕනේ මේ ශරීරේ ආ ආ හ්ම් මට කියන්න නෝන කොච්චර කල් ඉඳන්ද මේක ශරීරෙ අවුරුදු 12 ඇයි මෙච්චර 12ක් කල් මොනවද කරේ මහත්තයලා එයාව යන්නේ නැහැ ගෙල්ලේ මං යවනවා ඔයා බය නැති අද යන්න වෙනවෑ වතුර ටිකක් දෙන්න ඉන්න ඔයා වතුර ටිකක් දෙන්නකෝ දරු එහෙම කොහමද වතුර ටික හ්ම් හ්ම් එහෙම කොහමද එලවන්නේ හ්ම් හ්ම් මං දැන් තව පොඩ්ඩකින් යවනවා හරිද එතකන් ඔහොම ඉන්නකෝ හ්ම් හ්ම්
කොහොමද දාන්නේ දැන්? තනියම ගෑවෙනව නේද? ඒක තමයි වැඩි. පුතාට කියලා පොඩ්ඩක් ගන්න උත්සාහ කරන්න ඕනේ නේද? එතකොට මේක අඩු වෙනවා. මහත්ය හුලන් ටිකක් ගහන්න ඕනේ එතනද? ඒකින්දා මම උඹට අන්තිම වතාවට සමාව දෙන්න. සමාව දීලා මං යවනවා. කැමතිද? නැත්තම් ලොකු දුකක් විඳි. කැමතිද? පින් කරගන්නවද? මේ රේණුකාගේ ශරීරයෙන් ඉවත් වෙනවද? ඔව් කියන්න ඕනේ මට හොඳද? ඉල්ලන දේ මන් දෙනවා. දැන් අරන් දෙනවා අද. මොනවද ඕනි? මුකුත් එපා. වද දෙන්න විතරයි ඕනි. අපි වද දෙන එක අතාරිමු. ඔමින් මේ රේණුකාගේ ශරීරයෙන් ඉවත් වෙන්න ඕනි. ඉවත් වෙලා අපි සිවුරක් පූජා කරනවා. හොඳද? රජමහ විහාරයකට. එතනදී ඉවත් වෙන්න ඕනි. කවුද ඔයා? කවුද? මේ ළමයා? කොයි ළමයාද? බබා? පොඩි එකාද? එහෙම දෙන්නේ නෑ ළමයි. ළමයි දෙන්නේ නෑ. ළමයි දෙන්න පුළුවන්. යකෝ මෙච්චර අමාරුයි ළමයි හදලා ඉවර වෙලා එහෙම යක්ෂයෙන්ට මොනවාද ළමයි දෙන්නේ මං? බිල්ලක්ද ඕනේ? බිල්ලක් නෙමෙයි නා ළමයා ඉල්ලන්නේ. ළමයා නර බිල්ලන්නේ. මගේ? කාගේද? කියන්න මට කතා කරන්න. ඔයා කවුද? මගේ කියන්නේ. ඔව් කියන්න මෑණිය ත්‍රිශූල තියන්න කලින් කියන්න. කවුද? ඔව්. හරි ඔයාගේ දේ ඔයාගේ නම් සාධාරණ මම බලනවා. කියන්න මට කවුද කියලා. මගේ කවුද? කියන්න. මගේ කවුද? ළමයා දෙන්නේ නෑ. හොඳද? රේණුකා දෙන්නේ නෑ. මහත්තයා දෙන්නේ නෑ. මේ පවුලේ එකෙක්වත් දෙන්නේ නෑ. ඔයා යන්න ඕනේ. කැමති නේද? යන්න. එහෙම හරියන්නේ නෑනේ. යන්න වෙනවනේ. යන්න ඕනේ. දැන් මේ මම නූල් දාලා මම බාර දීලා ඕවිඩ දේවිට බාර දීලා තියෙන දෙයක් ඔයා කොහොමද ඉන්නේ? එහෙම ඉන්න බෑනේ. එහෙම ඉන්න බෑ. යන්න ඕනේ. දැන් මේ දරුවන්ගේ ශරීරයෙන් යන්න ඕනේ. මේ මහත්තයත් එක්ක කතා කරලා මම පස්සේ බලනවා උඹට මොනවද දෙන්න ඕනේ කියලා. මෙතන තව රෝගීන් ඉන්නවනේ. මට මේ මිනිස්සු බලන්න ඕනේ. හොඳද? ඒකින්ද දැනට මං උඹව తాවකාලිකව යමු. මේ දරුවට කරදර කරන්නේ නැතුව ඉන්න පුළුවන්. ඊට පස්සේ මම අවශ්‍ය දේ කතා කරලා බලලා මේ මහත්තයාගෙන් අරන් දෙනවා. හරිද? එතකම් මේ දරුවට කරදර කරන්නේ නැද්ද? කියන්න. ඔව්. ඇස්සරින්න. ඔව්. කියන්න මට මොනවද ඕනේ? මුකුත් එපා. එහෙනම් දැන් යන්න. හරි නැගිටින්. දැන් ඉවරයි. වන්දින සිව දෙවියන්. බඳ නමස්කාර කරන්න. හරි. හරි වන්දින. හරි දැන් නැගිටින්. දැන් වාගයන්ගේ කවුරුත් නැහැ. ඔයාට කිසිම දෙයක් වෙලා නැහැ. ඔයාට සිව දෙවියන්ගේ පීඨ දිනනවා. හොඳේ හරි. කොහොමද? මේ අල්ලගන්න. අපි ඕක මන්හන් විතර කරගම් පිටුවත්දී කමන්නේ නෑනේ. දැනට මම අතේර දෙන්නද? යන්තරේ.
මම යන්ත්‍ර දාලා කරන්නේ. මොකද ඒගොල්ලෝ යන්ත්‍ර බලේ තිබ්බනම් මේක වෙන්න බෑ. එන්න ඕනේ හරි කෙලින් මල්ලක. ආරක්ෂාවට ඒ ගැස්සකට කමන්නේ. ඒ වගේ ඒක බුදුමැතිකම පරිසම් කරලා තියන්න ආයි දාමු කන්නේ. ඔබ මොනවාද මල්ලක නේ ගින්ගන්ත තියෙනවනේ නේද? හරි වැඳගන්න ඈ. වදිරන්නේ අපිට දිනවනේ. ini laptop gitu. Dan sebagainya gitu. Ini gua tahu. Tega nggak kabul. Tel mana hari gaya awalnya? Tel mana? Kan si tergan terus ini option macam ter. Dan itu mah kabul kan kita begini komponen dong. Terus kusal sih kita kan. Jangan dong, sana. Kita tak tahu. Itu tak tahu maksud apa. Bagus ya. Selamatkan sudah vendala. Nanti kan ini vendala. Jadi jangan takut para cara marah. Untuk ini nak buat ini kita jalan. Oh aja. අල්ලන්නේ කකුල් ඉදිරිය ඉන්න නේද? මේසෙ අල්ලන්නේ නැතුව යන්න. මට ඔබන්නේ. හරි. දැන් හරි කෙලින් මගේ දිහා බලලා කියන්නේ. කකුල් දෙකේ වේදනාව අඩු වීගෙන එනවා. හරි නේද මා? කකුල් දෙකේ වේදනාව බැහැගෙන එනවා දැනෙනවා. සුවයක් දැනෙනවා කියන එකට ලොකු විශ්වාසයක් තාම. ඒකත් හැදෙලා ඉතින් ඊට මම කියන්න අන්තව පාරකට ඇවිල්ලා සනික කරනවා බයිඩ් එක වාඩි ඉලා දෙනවා. ඔයාලා ඉතලා ගොඩක් දෙනවා. Jadi bicara jadi ini
නෝන එකපාරට බෑ. ලොකු පිනක් තියෙන්නත් ඕනේ. ඇස් දෙකක් තියෙන එක අල්ලමු ගමන් සුවයනවානේ. දැන් මට කොන්දේ අමාරු, ඔළුවේ අමාරු, ඇවිදින්න බැහැ. එතකොට දත, වන, දත, කුස්ත ඒවා මෙහෙම කරනකොට පුළුවන්. ඇස්, අංශභාග, පිළිකා කියන දේවල් යාත්මෙන් ධම්ම ටිකක් කරගෙන ආපුවා පෙර. දැන් මේ මහත්තයෙක් මට මේක පුරුදු කරේ. මේ ලයිට් එකයි අර ලයිට් එක. එයාගේ ඇස් වල අමාරුයි. මම මේ මහත්තයාට කිව්වා මට දැන් එයා පස්වෙනි පාරේ පූජාව දෙන්න ඕනේ ලයිට් වල දෙකක් දෙන්න කියලා. එයාගේ තේරීම එයා ගෙනත් තිබුණේ මොකද්ද මේ මෙන්න මේ ලයිට් එකයි අරකයි. එතකොට මේ ලයිට් එක අඩ අඳුනේ. දැන් මම. හොඳේ. ඉතින් මේ වගේ දේක් පූජා කරන්න කියන්නේ එයාගේ පෙර අකුසල තමයි එන්නේ. එළියට ආවේ. නැත්තම් මේ වගේ මේ මොකද මේක ලන්තෑර. ඒතකොට ලන්තෑරමක් අපි අර මෙහෙමනේ බලන්නේ. තේරෙන ලන්තෑරමක් අපි අරගත්තම ළඟට අරන් මෙහෙම කරනවා අපි බලන්නේ. මොකදනේ. ඒතකොට මේ මහත්තයාගේ පෙර අකුසලයක් තමයි මේ මත. දැන් මේ ඉදිරියට හෙට ආවම මම කියනවා ඔච්චර ලයිට් තිබුණා දිලිසෙන්න බැබලෙන්න හොඳටම. දැන් අර වෙල හරි දිලිසෙන්න. හොඳ. දැන් මේ වෙල දාපුවම මඩ නඳු. ඒතකොට මේක ලන්තෑරම කියන්නේ එයා පෙර කරපු දෙයක් තමයි එයාට තේරෙන්නේ එයාගේ අතින් මේ. එතකොට ඉතින් පොඩි කාලයක් යන
අමාරුවක් දන්නවා. ඉතින් මේ අටේ වේදනාව උපපත් වේදනාවක් දන්නවා. හරිය. දැන් මම ඒකත් හැමදාම ඔළුවට බිඳුවක් දානවා. එතකොට පැත්තම ආවොත් පමණක් ඉක්මනට කාණ්ඩ බෑ. මෑණියන හොල් එකක් දෙනවා. මෑණිය ඉන්නක් තියෙනවා. කාණ්ඩ ක්‍රමය. ඒ විදිහේ මම ඔළුව බලනවා. ඒක ඉවම දාලා මම කියන කැක්කමක් විතරයි මට ආයෙ ගන්නවා. කැක්කම නැත්තම් මට